අයියා ඔෆ් එක නම් ලොකු දෙයක් අයියේ. මම මේ ටවුමට යන්න කියලා හැදුවේ. එහෙනම් ගේ වහල යන්න ඕනේ නෑනේ. අයියට පොඩ්ඩක් ඉන්න පුළුවන්ද මං ටවුන් එකට ගිහිල්ලා එනකල්? මේ මොන මහානමද නංගිලට උදව්වක් නැතුව මොකද? මම ගියේ බලා ගන්නම් අවුලක් නැහැ. මේ ඔය බැරි අය ඉතින් ටීවී එක හරි දාගෙන බලන්න නේද? ඔව් අයියට පුළුවන් ටීවී එක දාගෙන බලන්න. මං ඉක්මනට එන මේ පොඩි වැඩක් කරගන්න යන්න තියෙන්නේ. කමන්නේ කොකටත් ඉතින් මේ හරි දැන් ටීවී එක බලුවෙත් නෑනේ සෑහෙන කාලෙකින්. ඔන්න ඔය ටීවී එකක් දාගෙන ඉන්න. ඔව්. ගිහින් කමන්නේ මං ඉන්නම්කෝ. මම ඉන්න ගියාම කම්මැලි. බලමු සෑහෙන කාලෙකින් චිත්‍රපටයක් නාට්‍යයක් බැලුවෙත් නෑ. ඒ තරමට වැඩ. ඔන් කරන්නේ කෝකෙන්ද? මේ තියන්නේ. යා එනකොට සෑහෙන වෙලාවක් යනවයි කිව්වනේ. ටවුමටත් ගිහින් එනවයි කිව්වේ. බලමු. මාර ෆිල්ම් එකක්. උඹ කාලෙකින් බැලුවේ. බලමු. අර බලන්නකෝ. අම්මා. අයිසප්පා සෑහෙන කාලෙකින් තාත්තිකයි රංගනේ නම් කියලා වැඩක් නෑ. ටෙලි නාට්‍යයකවත් චිත්‍රපටයකවත් අලුත් නළුවෙක්ද කොහෙද? නින්ජා වගේ මූණත් වහගෙන එන ගමන රියල් අන්න නළුවා වටපිට බලනවා. කිනිස්සකුත් අතේ තියෙනවා. කාට හරි අයින්නද? බය හිතෙනවා. මාර නැචුරල් රංගනයක් ෂා. හිමින් අඩිය තියාගෙන එන ලස්සන වටපිට බලනවා. වටිනා කියන බඩු භාණ්ඩ දිහා බලනවා. අත ගානවා. අපෝ ඉස්සරහට එනවා. බඩු භාණ්ඩ කීපයක් අතට වට කරගෙන තියාගෙන බලන බැල්ම පුදුම ස්වාභාවිකත්වයක් තියෙන්නේ. අන්න තාත්තික නළුව. තාත්තික රංගනේ ආදර්ශමත්. ටික ඉස්සරහට එනවා. ඔන්න මොකක්ද සද්දයක් ඇහිලා වටපිට බලනවා. හැංගුණා. දුවනවා දිවිල්ලක්. එක පාටම නොපෙනී ගියා. මාරයි. දොරත් තෙරලා දාලා. පීතික බඩු. මොනවද වෙලා තියන්නේ? මම හොඳ වෙලාවට ෆෝන් එකෙන් දැක්කේ. අයියේ! මේ නංගි ඉක්මනට ආවද? මේ ටීවී එකේ ලස්සන චිත්‍රපටයක් ගියා. මං කම්මැලිකමටත් එක්ක ඉතින් ඒක බල හිටියා. මං ගියේ දොර වහනනේ ආවේ මෙතෙන්ට. ඇරලා මේ කොයි මේ ගෙදර තිබ්බ බඩු ටිකට මොකද වෙලා තියෙන්නේ? නංගි ඇයි මොකද වෙලා තියෙන්නේ? අයියා කොහෙද ගියේ? දොරත් ඇරලා දාලා කොහේ මේ බඩු ටික මෙතන සෙටප් එක? මම ටීවී එකේ මේ හොඳ චිත්‍රපටයක් තාත්තික චිත්‍රපටයක් බල හිටියේ. මෙච්චර වෙලා බලලා තින්නේ CCTV කැමරාවල රූපරාමුද? වෙයි හාමුදුරුවනේ මං හිතුවේ හොඳ චිත්‍රපටයක් යනවායි කියලා. අයියෝ
ගොඩක් බඩුද චිකේ මං වගේ මෝඩෙක් අනේ මට තමා වෙන්න නංගි චි